안녕하세요, 여러분들. ආයිබෝන් හැමෝටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න 261 ඉඳලා ඉස්සරහට. මුලින්ම ඔයගලන්ට මතක් කරන්න ඕන වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තව කවුරු හරි යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. මුලින්ම එතකොට ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කලින් ඔයගොල්ලන්ට පිළිතුර කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. දාලා ඊට පස්සේ ප්‍රශ්නේ සාකච්ඡා කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නිවැරදි පිළිතුර මොකද්ද, කොහේ හරි අඩුපාඩුවක් වුණාද කියන එක. රයිට් එහෙනම් අපි පටන් ගමු. ප්‍රශ්නාංක 261. කෝපිරල් තෝමාෂයෝ කෝපි තව බොනවද? නේ. කෝපිරල් චුවාහක්කොද්දුන්යෝ. නේ. කෝපිරල් චුවාහක්කොද්දුන්යෝ. ඔව්, කෝපි වලට ඇත්තටම කැමති. පෝතෝන් හරුවේ සාමාන්‍යයෙන් දවසකට ජොසොත් කියන්නේ 6ක් හිස් තැනක් මාෂයෝ. එතකොට කෝප 6ක් වෙන්න ඕන මේකේ පිළිතුර. අපි බලමු පිළිතුරු 4. පළවෙනි පිළිතුර තියෙනවා ජං, දෙවෙනි පිළිතුර තියෙනවා ජං, තුන්වෙනි පිළිතුර තියෙනවා සී, හතර තියෙනවා සල්. 3 4 පිළිතුරු දෙකම අපට අයින් කරන්න පුළුවන්. සී කියන්නේ වේලාව කියනකොට භාවිතා වෙන්නේ. සල් කියන්නේ හතරවෙනි පිළිතුර වයස කියනකොට භාවිතා වෙන්නේ. එතකොට පළවෙනි සහ දෙවෙනි පිළිතුර එකම විදිහට තමයි අපට ඇහෙන්නේ. ජං ජං. එතකොට මම මේ කියන්නම් ඔයගොල්ලන්ට දෙවෙනි පිළිතුර ජං යට තියෙන බිඳුවක්. ඒක නිකන් කාසියක් වගේ කියලා හිතන්නකෝ. ඒ යට බිඳුව තියෙන ජං තියුණොත් ඒකෙන් අදහස් වෙන්නේ ප්ලේට් එකක්, කොලයක්, තහඩුවක්, මොන හරි ෆ්ලැට් දෙයක්, ප්ලේට් එකක් කියලා තමයි. ඒක මතක තියාගන්න ඕන. බිඳුව කාසියක් වගේ මතක තියාගත්තා නම් දෙවෙනි පිළිතුරේ තියෙන ජං යෙදෙන්නේ කොලයක්, තහඩුවක්, මොන හරි ෆ්ලැට් දෙයක් සඳහා. එතකොට කෝප සඳහා භාවිතා වෙන්නේ භාජන සඳහා. දැන් මම මේ ප්‍රශ්න මෙහෙම කතා කරලා තියෙනවා මුල ඉඳලා සියලු ප්‍රශ්න. ඔයගොල්ලන්ට ඒවා බලන්න පුළුවන්. ඒ තැන්වලදී මම පැහැදිලිව විස්තර කරලා ඇති. මෙතන පිළිතුර වෙන්නේ අංක 1 ජං. ඔව්, ඊළඟට අපි කතා කරමු ප්‍රශ්නාංක 262. ඊසොර්යු චොම් පොක්සා හේචුසේයෝ. ඊසොර්යු චොම් පොක්සා හේචුසේයෝ. මේ ලේඛනය ෆොටෝකොපි කරලා දෙන්න පුළුවන්ද? අනිත් එක්කෙනා කියනවා මෙච් හිස්තන පොක්සා හේතෙරිල්කායෝ. මෙච් කීයක් ෆොටෝකොපි ඕනද කියලා. එතකොට මේ කොළ කීයක් ඕනද කියලා තමයි අහන්නේ. මං කලින් 261 වෙනි ප්‍රශ්නේදී මං ඒක පැහැදිලි කරා. මෙතන කෙලින්ම ඔයගොල්ලන්ට පිළිතුරු හොයාගන්න පුළුවන්. මේ කොළ ගැන කියන නිසා යට බිඳුව තියෙන ජං තමයි යෙදෙන්නේ. පිළිතුර අංක 2. මේකම මතක් කරනවා. මගේ WhatsApp නම්බර් එක මේකේ දාලා තියෙනවා. ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් අයට මේ කොහොමත් මම මේ YouTube එකේ Facebook එකේ මේ වීඩියෝ ටික දානවා. ඊට අමතරව ගොඩක් සරල කෙටි ක්‍රම මම කියලා දෙනවා. හැම දෙයකම මතක තියාගන්න. කාට හරි සම්බන්ධ වෙන්න ඕන නම් ඔන්ලයින් ක්ලාස් එකට මේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මම සිලබස් එකේ පරණ පොතක් තියුණා. ප්‍රශ්න 2000 පොත තියෙනවා. දැන් අලුත් පොතකුත් තියෙනවා. ඒ තුනම බලලා මම ටියුට් ටිකක් හදලා තියෙනවා. අවශ්‍යම දේවල් ටික විතරක් අරගෙන. මොකද ඔය පොත් 4 දැක්කහම ඉතුරු ටික
ටික කරන්නම එපා වෙනවා. එතනම එපා වෙනවා. ඒක හින්දා අවශ්‍ය ටික විතරක් බොහොම සාරාංශගත කරලා ටියුට් මං හදලා තියෙනවා. මගේ ක්ලාස් වලට මේ මගේ ක්ලාස් වල ළමයින්ට දෙන්න. WhatsApp නම්බරේ මේක තියෙනවා. ඔයගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවනම් මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු ප්‍රශ්න අංක 263. රාමියන් ඉන්නා කුක්සුනන් රාමියන් ඔයගොල්ලෝ දන්නවා කොරියන් රාමියන්. ඊට පස්සේ කුක්සු කියන්නේත් නූඩල්ස් හාල් පිටි වලින් තව පිටි වර්ග වලින් හදන නූඩල්ස් තියෙනවා. කුක්සු කියන්නේ නූඩල්ස් හිස් තැනක් රෝ යෙදෙනවද රෝ යෙදෙනවද කියලා තීරණය වෙන්නේ පිළිතුරේ හල් කිරීමක් තියෙනවද නැද්ද කියන එක මත. අපි ඒක ඉස්සරහට බලමු. මොක්සම් නිදා කනවා. එතකොට පිළිතුරු හතර තියෙනවා කල් කියන්නේ පිහිය, ජොන්පිල් කියන්නේ පැන්සල, කාවි කියන්නේ කතුර. අංක 4 තියෙනවා ජොස්කරත් කියන්නේ ජොබ්ස්ටික් කූරු දෙක, මේ කෑම කන කූරු දෙක. ඉතින් නූඩල්ස් වර්ග කනකොට ජොස්කරත් කොහොමත් කෑම කනකොට ජොස්කරත් භාවිතා වෙන්නේ. ඒකින්ද පිළිතුර අංක 4 ජොස්කරත්. අපි බලමු ඊළඟට ප්‍රශ්න අංක 264. යෝගේසෝ සිජොම්මේ ඔතොකේ කායෝ යෝගීසෝ. මෙතන ඉඳලා සිජොම් කියනවා නගර ශාලාවට. සිජොම්මේ ඔතොකේ කායෝ කොහොමද යන්නේ? පිළිතුරු දෙනවා චොගි පෙක්කචොම් අප්පේ. චොගි අතන පෙක්කචොම් අප්පේ මාට් එක අපි කියමු කඩේ ඉස්සරහා හිස් තැනක් ඊගා ඉස්සෝ. කොගේසෝ ඊපෙක් චිල්ෂිප් ඊ බොන් බොසරල් තාමියන් තේයෝ. නැවත බලමු. කොගේසෝ එතන ඉඳලා ඊපෙක් චිල්ෂිප් ඊ බොන් 272 බොසරල් තාමියන් තේයෝ නැග්ගනම් හරි. ඒ කියන්නේ 272 බස් එකේ නැග්ගනම් හරි. මෙතන භාවිතා වෙන යෝගි කියන්නේ මෙතන, චොගි කියන්නේ අතන, කොගි කියන්නේ එතන. තුනම භාවිතා වෙලා තියෙනවා. අපි බලමු පිළිතුරු ටික. පළවෙනි පිළිතුර තියෙනවා කොන්හං කියනවා ගුවන් තොටුපොළ. දෙවෙනි පිළිතුරේ තියෙන චුල්ඉප් මුන් කියන්නේ මුන් කියන්නේ දොර, කියන්නේ ඇතුල් වීමේ දොරටුව. තුන තියෙනවා ජොන්රුජන් කියන්නේ බස් නවතුම්පොළ. බොස නවතුම්පොළ තමයි ජොන්රුජන් කියන්නේ. ජොන්රුජන් කියලා කියන බස් නැවතුම. කියොතොන්කාද කියනවා මේ බස් එක යන කාඩ් පතට. මේ බස් එකේ කියන්නේ බස් එකට මුදල් ගෙවන කාඩ් පතට තමයි කියොතොන්කාද කියලා කියන්නේ. රයිට්. එතකොට පිළිතුර වෙන්න ඕන අංක 3 ජොන්රුජන්. අපි නැවත කියවලා බලමු. චොගි පෙක්වජොම් අප්පේ ජොන්රුජන් ඊ ඉස්සයෝ. ඊළඟට ප්‍රශ්න අංක 265. ඒසා සරම්දරන්
Volio il buto, cambio il kaji, irago. ඒසා සරම්දර ආයතනයේ සේවකයන් වොඩ්රියෝයිල් බුතෝ සඳුදා සිට කම්යෝයිල් කාජි සිකුරාදා දක්වා ඉරාගෝ වැඩ කරලා ඉස්තන ඒනන් සිම්නිදා සිම්නිදා කියන්නේ විවේකයෙන් ඉන්නවා. අපි බලමු පිළිතුරු හතර. පළවෙනි පිළිතුරු තියෙනවා ජුමාල් කියන්නේ සතියන්තය. පිළිතුර පළවෙනි පිළිතුර වෙන්න ඕන. අපි ඉතුරු පිළිතුරු ටිකත් බලමු. දෙවෙනි පිළිතුරු තියෙනවා වොල්මල් කියන්නේ මාස අවසානයේ. යොන්මල් කියනවා අවුරුද්ද අවසානයේ. තව හතර තියෙනවා කීමල් කියනවා අවසාන වාර විභාගය කියන එක.